සොබාදහමේ අසිරිමත් ආරක්ෂකයෝ. ඔබ හිතනවාද මේ ලෝකයේ දරුණුතම සටන්කරුවන් වෙන්නේ විශාල දත් සහ නියපොතු තියෙන සතුන් කියලා? නැහැ. සොබාදහම සමහර කුඩා සතුන්ට දීලා තියෙන්නේ අපිට හිතා ගන්නවත් බැරි පුදුම හිතෙන ආරක්ෂක උපක්‍රම. අද අපි බලමු Tamanගේ ජීවිතය බේරා ගන්න අමුතුම දේවල් කරන සතුන් තිදෙනෙක් ගැන. අංක 1. ඔපෝසම්. සතුරෙක් ආපු ගමන් මෙයා කරන්නේ සටන් කරන එක නෙවෙයි. මරුණා වගේ රඟපාන එක. හැබැයි මේක නිකන්ම රඟපෑමක් නෙවෙයි. එයාගේ ශරීරයෙන් මලකුණක ගඳ පිට කරන්නත්, කටින් කෙල පෙරන්නත් මෙයාට පුළුවන්. විලෝපිකයා හිතන්නේ මේක කුණු වුණු මලකුණක් කියලා. විලෝපිකයා ගිය ගමන් මෙයා ආයෙත් නැගිටලා දුවනවා. අංක 2. බොක්සර් කකුලුව. මුහුද පතුලින්න මේ පුංචි කකුලුවත් Tamanගේ අඬු දෙකට විෂ සහිත මුහුදු මාල් දෙකක් අරන් බොක්සින් ග්ලව්ස් වගේ පාවිච්චි කරනවා. සතුරෙක් ආවොත් මේ විෂ සහිත මල් වලින් පහර දීලා එයාලව පන්නා ගන්න මෙයා දක්ෂයි. හරියට පුංචි සටන්කරුවෙක් වගේ. අංක 3. හෝන් ලීසාඩ්. මේ ලීසාඩ් කියන කටුස්ස Tamanව බේරගන්න Tamanගේ ඇස් වලින් ලේ විදිනවා. ඔව්, ඔබ ඇහුවා හරි. අඩි 3ක් විතර දුරට මේ ලේවල තියෙන අමුතු රසය නිසා වෘක්කයන් වැනි සතුන්ව බය වෙලා දුවනවා. සොබාදහම කියන්නේ හරි අපූර්ව නිර්මාණයක්. මේ වගේ තවත් දේවල් දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න.